ඊට පස්සේ කිව්වා එහෙනම් හරි. මං තව කාරණාවක් ඔයාගෙන් අහනවා. ඔයා ආපු වෙලාවේ ඉඳලා හරි සුවඳයි මෙතන. ගොඩාක් සුවඳ එනවා ඔයා ආපු වෙලාව. ඔයාගේ ඇඟෙන් සුවඳ එනවා. ඇයි සුවඳ එන්නේ කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා මම කවදාවත් අනුන්ගේ ඇදකුද කියලා නෑ කිව්වා. අපි ගමේ ශිල්ප දක්වන කුමාරවරු ඉගෙන ගන්න අයට මම ප්‍රශංසා කළා. පුතා නියමයි. උඹලා ඉගෙන ගන්නilla. අලුතෙන් යන ජෝඩු ඉන්නවා. අනේ බොහොම හොඳයි. ඔය මිනිස්සුන්ගේ සමගිය රැඳේවා. පාරේ ශ්‍රමණයන් වහන්සේලා වඩිනවා. අනේ ඔය උත්තමයෝ සිල් ගුණ දන් රකින්න අය. හාමුදුරුවන්ගේ ගුණ කිව්වා. මිනිසුන්ගේ ගුණ කිව්වා. අනුන්ගේ ඇදකුද කිව්වේ නෑ. මගේ ඇඟෙන් සුවඳ හමනවා කිව්වද. ගුණ කිව යුතු අයගේ ගුණ කියනකොට ඉපදෙන දෙවියන්ගේ ලෝකේ ඇඟෙන් සුවඳ හමනවා. දැන් මට කියන්න දුවේ පුතේ. දාඩිය වැටිලා වැඩපල කළා දාඩිය වැටිලා නාන්න නැතකොට මේ ඇඟෙන් කොච්චර ගඳ එනවද? අපේ ශරීර වලින් සුවඳ විහිදෙන එකෙක් මෙතන ඉන්නවද?